ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම පුංචි හිරුන් YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මම මේ පාවිච්චි කරන මෙන්න මේ මයික් එක ගැන. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේ මයික් එක මොකද්ද? මගේ ඉස්කෝලේ යාළුවෝ එහෙම ගොඩක් කට්ටිය අහලා තිබ්බා. අපි එහෙනම් අද කතා කරමු මම පාවිච්චි කරන මෙන්න මේ මයික් එක මොකද්ද කියලා. හරි යාළුවනේ මේ වයර්ලස් මිනි මයික් එක Views කියන බ්‍රෑන්ඩ් එක. යාළුවනේ මම මේක මිලදී ගත්තේ නුගේගොඩ තියෙන සුපර් මාකට් එකේ ඩිමල්ස් කියන කැමරා ආම් පන්න තියෙන ෂොප් එකෙන්. මයික් ගැන කතා කරද්දී නම් ඉතින් අපේ අප්පච්චි බෝයා කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන වයර් තියෙන මයික් 3ක් ගත්තා. හැබැයි මේ මයික් 3ම අවුරුද්දකටත් වැඩිය අඩු කාලෙකින් අසාර්ථක වුණා. ඒ බෝයා කියන වයර් තියෙන මයික් එක ඒ මයික් එකේ ස්විච් එක ටික දවසකින් සවුතු වෙනවා. අප්පච්චි එක දවසක් camera.lk එකට ගිහින් ඒක රිපෙයාර් කරන්න දුන්නා. ආයෙත් සති දෙකකින් විතර යාලා හදලා දුන්නා. හැබැයි යාළුවනේ ඒකේ ස්විච් එක ඒ විදිහමයි. වැඩ කරේම නැහැ. ඉතින් අප්පච්චිට බෝය මයික් එපා වුණා. ඒ මයික් තුනම අපි නිකන් අහක දැම්මා. ඊට පස්සේ අපේ අප්පච්චි වයර්ලස් මයික් එකක් ගන්න camera.lk එකට මේ ළඟදි ගියා. ඒ වෙලාවේ එතනින් 55000ක වයර්ලස් මයික් එකක් පෙන්නුවා. හැබැයි ඒක යාළුවනේ බෝය බ්‍රෑන්ඩ් එකේ. ඒක දැකපු ගමන්ම අපේ අප්පච්චිට එපා වෙලා. ඒ වුණාට අපේ අප්පච්චි camera.lk එකෙන් ගොඩක්ම බඩු අරන් තියෙනවා. ඊට පස්සේ අපේ අප්පච්චි නුගේගොඩ ඩිමල්ස් එකට ගිහින් ගෙන ආවේ මෙන්න මේ මයික් එක. ඩිමල්ස් එකෙන් තිස්ස ජනනායක සර්, සුදා ක්‍රියේෂන් එකේ සුදන්ත මාමා, සුදා ඒ වගේම සුජිත් ගම්ගේ channel එකේ අපේ අප්පච්චි 2018 විතර ඉඳලා ඩිමල්ස් එකෙන් බඩු ගන්නවා. හැබැයි camera.lk එකනුත් ගන්නවා. යාළුවනේ මේක බොහොම හුරු බූටි ලස්සන මයික් එකක්. මෙන්න මෙතනින් අපිට බැටරි පෙන්නනවා. මේ මිනි මයික් එකේ ට්‍රාන්ස්මීටර් දෙකක් තියෙනවා. ඒ කිව්වේ මයික් දෙකක් තියෙනවා. අපි මේක ඇතුලේ තියෙන දේවල් බලමු. මෙන්න මේ විදිහට තමයි අපිට අරපුවම බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි යාළුවනේ මේ මයික් එක එන්නේ. C type එකේ මෙන්න මේ box එක charge කරගන්න පුළුවන්. මේ box එකේ මෙන්න මෙතන තියෙන chargerෙන් මේක ඇතුලේ තියෙන transmitter දෙක, ඒකේ මේකේ තියෙන mic දෙක anytime charge වෙනවා. ඒ නිසා යාළුවනේ මේ box එක charge කරලා තියාගත්තාම හොඳටම ඇති. මේකේ තියෙන C type යාළුවනේ. මේකේ යාළුවනේ mic දෙකක් තිබ්බට එකක් තියෙන mic උත් තියෙනවා. අපිට මේ mic දෙකක් තියෙන ඒකේ transmitter දෙකක් තියෙන එකෙන් පුළුවන් interview එකක් එහෙම කරන්න. ඒ නිසා තමයි යාළුවනේ අපි මේ mic දෙක තියෙන එක ගත්තේ. මේ වයර්ලස් view mic එකේ noise cancellation එහෙමත් තියෙනවා. යාළුවනේ මේ mic එක phone එකේ හරි කැමරාවේ හරි ඉඳලා අඩි 30ක් විතර යනකල් දුරකට අපි check කරලා බැලුවා. ඒ වගේ දුරකට නම් මේ mic එකේ sound එක ඒකේ හොඳටම clear වෙලා තිබ්බා. සමහර විට ඊට ඈතට ඇහෙනවා ඇති. ඒත් අපි check කරේ නැහැ. ඉතින් යාළුවනේ මේකේ විශේෂත්වය වෙන්නේ රුපියල් 15000කට ආසන්න මුදලකට මේක ගන්න පුළුවන් වීම. ඒ වගේ මුදලකට මේ මිනි මයික් එක ගොඩක් සාධාරණයි කියලා මට හිතෙනවා. ඩිමල්ස් එකෙන් අපේ අප්පච්චිට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් දීලා තිබ්බා. ඉතින් ඔයාලත් සෝෂල් මීඩියා වල ඉන්නවා නම් විශේෂයෙන්ම YouTube, TikTok, ඒකේ YouTube වල vlogs එහෙම කරන කට්ටියට මේ මයික් එක ගොඩාක් වටිනවා. ඒ වගේම online Zoom classes කරන සර්ලට, live streaming කරන සර්ලට, ඒ වගේම game ගහන කට්ටියට social media වල Facebook වල වගේ වීඩියෝ කරන කට්ටියට මං හිතන්නේ මේක ගොඩාක් වටිනවා. යාළුවනේ බෝයා වයර්ලස් මයික් එකක් රුපියල් 50000ත් 60000ත් අතර තිබ්බත් DJI වයර්ලස් මයික් එකක් ලක්ෂයකට කිට්ටු වෙනවා. ඊට සාපේක්ෂව මේ මයික් එක බොහොම පුංචි මුදලක්. ඒ මුදලේ හැටියට මේ මයික් එක ඔයාලට ගොඩාක් වටිනවා කියලා මං හිතනවා. යාළුවනේ මේ වයර්ලස් මිනි මයික් එක හරිම හුරු බූටි ඩීසන් විදියට හදපු හරිම ලස්සන මයික් එකක්. මේ බලන්න box එකේ ලස්සන. යාළුවනේ මෙන්න මෙතනින් බැටරි එක ඒ වගේ ඔක්කොම ඩිස්ප්ලේ වෙනවා. දැන් ඔයාලට පේන්නේ මේ box එක charge වෙන විදිය.
මේ තියෙන්නේ ඒකේ අනිත් මයික් එක. මම මේකේ තියෙන ඔප්ෂන් ටික පෙන්නන්න. මේකේ තියෙන ඔප්ෂන් ටික මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ අයේ තියෙන බටන් ප්‍රෙස් කරලා. ඔයාලට මේ මයික් එක C type charger එකකින් උනත් charge කරගන්න පුළුවන්. දැන් මයික් දෙකම මල් ළඟ තියෙනවා. මේ තියෙන මේ දෙක. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්න, comment කරන්න, like කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් ඉන්නම්. ඔයාලා හැමෝටම goodbye.